අයිබෝන් යාළුවනේ අද අපි යන්නේ එල්ලවෙල්ලවයි මාර්ගයෙන් කතරගම දක්වා. ඉතින් කලින් වීඩියෝ එකත් බැලුවේ නැත්නම් ඒ වීඩියෝ එකේ ලින්ක් එක උඩින් දාන්නම් ඒකත් බලන්න අමතක කරන්න එපා. මේක තමයි අද අපි යන රවුට් එක. පුත්තල හරහා තමයි යන්නේ. ඉතින් මේ ගමනේ ලස්සන nature views, wildlife moment වගේම spiritual experience එකකුත් අපිට ලැබුණා. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම්ම බලන්න අමතක කරන්න එපා. ඉතින් දැන් මේ එල්ලවෙල්ලවයි මාර්ගයෙන් ඉස්සරහට යද්දී අර තිබ්බ කඳුකර ප්‍රදේශ අඩු වෙලා දැන් ගොඩක් කැලෑපද ප්‍රදේශයි විවෘත පාරවල් තමයි අපිට වැඩියෙන් පේන්න ගන්නෙ. ඉතින් මේ රෝඩ් ට්‍රිප් එකේ රියල් ඇඩ්වෙන්චර් ෆීල් එක ස්ටාර්ට් වෙන්නේ දැන් තමයි. දැන් අපි වෙල්ලවයි සයිඩ් එක පහු කරගෙන බුත්තල පැත්තට තමයි යන්නේ. ඉතින් මේ රෝඩ් එක ශ්‍රී ලංකාවල ගොඩක්ම බියුටිෆුල් ඩ්‍රයිව්ස් වලින් එකක් කියන්න පුළුවන්. පාර දෙපැත්තේ nature views, trees, forest areas ගොඩක් තියෙනවා. ඉතින් අද අපි කතරගම යන්නේ බුත්තල පාරේ. මේ රෝඩ් එකෙන් යනකොට මේ nature beauty එක වෙනම level එකක් කියලා තමයි කියන්න පුළුවන්. ඉතින් දැන් අපි බුත්තල area එකට ළඟා වෙලා ඉන්නේ. ඉතින් බුත්තල කියන්නේ ශ්‍රී ලංකාවල wildlife එකට famous area එකක්. යාල national park එකයි, ලුණුගම්වීර national park එකයි ආසන්නව තියෙන නිසා මේ පැත්තේ මුවන් ඒ වගේම අලියන් වගේ සත්තු ගොඩක් දකින්න පුළුවන්. ඉතින් nature lovers ලට මේ road එකේ drive කරන එක වෙනම experience එකක් තමයි ගෙනල්ලා දෙන්නේ. පාරේ අයින හිටපු මුව රංචුවක් තමයි දැක් ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපිට ටික වෙලාවකට පස්සේ අලි පවුලක් දැක් ගන්න පුළුවන් වුණා. ඉතින් මේක හරි දුර්ලභ දසුණක්. මේකට අපි කියන්නේ තුන්පත් රෑන කියලා. අලි තාත්තයි, අලි අම්මයි, අලි පැටියත් ඒ ආසන්නේ හිටියා. ඉතින් මේක හරිම cute moment එකක්. ඒ වගේම මේ වගේ වනාලි නිදාසේ ඉන්න දැකීමත් ඇත්තටම ස්පෙෂල් එක්ස්පීරියන්ස් එකක් වෙනවා. ඉතින් ඒත් එක්කම එකපාරට මේ අලියා දුවගෙනත් ආවා. අපි ඒක දැකලා ටිකක් බය වෙලා ඉක්මනට වාහනේ ඉස්සර කරන් ගියා. ඉතින් තා පොඩ්ඩක් ඉස්සරහට අපිට යද්දි දැක් ගන්න පුළුවන් උනේ තව සද්දන්තෙක් පාර අයිනට වෙලා ඉන්නවා. අපි දැන් කතරගම නගරයට ළඟා වුණා. ඉතින් කතරගම නගරය කියන්නේ පූජනීය ආගමික රැසක් තියෙන ප්‍රදේශයක් තමයි. ඉතින් විශේෂයෙන්ම කතරගම දේවාලය ඒ වගේම කිරිවේර චෛත්‍ය වහන්සේ වැදගත් තැනක් ගන්නවා. ඉතින් ගොඩක්ම ජනතාව මේ ආශිර්වාද ලබා ගැනීම සඳහා කතරගම දේවාලය කිරිවේර වන්දනා කිරීමට පැමිණෙනවා. කිරිවේර වඳින්න තමයි යන්නේ. ඉතින් අපි කිරිවේර වඳින්න මල් ගන්න යද්දී අපි දැක්කේ සද්දන්තේ පාර දිගේ එනවා. අපි අහලා බැලුවාම තමයි දැනගන්න හම්බුනේ මේ සද්දන්තයගේ නම හරිත. ඉතින් මේ හරිත සද්දන්තේ යනවලු පිරිසිදු වෙලා දැන් මේ කිරිවේර වහන්සේ කතරගම දෙවියනුත් වැඳ පුදා ගන්න. ඉතින් ඒක අපිට හරි විශේෂ අවස්ථාවක් වුණා. අපිත් හරිම ආසාවෙන් මේ හරිත හස්තිරාජයාගේ පිටිපස්සෙන් ගියේ මේ සිද්ධිය හොඳට දැක බලා ගන්න. ඉතින් මේ හරිත හස්තිරාජයත් හරි පින්වන්ත හස්තිරාජයෙක්. බලන්න මෙයා දැන් කරන වැඩේ කොහොමද කිරිවේර චෛත්‍ය රාජනයන් වහන්සේ වන්දනා කරන්නේ කියලා.
හරිත හස්තිරාජය මනා දේහගුණය වලින් හෙබි සද්දන්ත කුලේ හස්තිරාජයෙක්. ඉතින් හරිම පින්වන්ත හස්තිරාජයෙක්. ඉතින් අපි මේ විශේෂ අවස්ථාවක් දැක ගන්න පුළුවන් වුණා. කතරගම දේවාලය ගාවට යද්දී අපිට නැවතත් මේ හරිත හස්තිරාජය ඉන්න දැකන්න පුළුවන් වුණා. ඉතින් අපි කෑමත් ලබා දුන්නා මේ හරිත හස්තිරාජයට. කතරගම දේවාලෙත් වැඳ පුදාගෙන අපි ඊළඟට අපේ ගමන අවසන් කරන්න තමයි හදන්නේ. යන ගමන් සංගීතයකුත් අපේ ගමනට එක් කරා. එතකොට මේ ගමන අමතක නොවන ගමනක් වෙන නිසා. ඉතින් යාළුවනේ අද vlog එක මෙතනින් ඉවර වෙනවා. ඉතින් මේ අපේ ගමනේදී අපට හම්බෙච්ච ස්වභාව ධර්මයේ සුන්දරත්වයත් ඒ වගේම ආගමික ස්ථානයේ තිබ්බ ඒ භක්තියත් එක්ක අපේ ගමන තවත් විශේෂ වුණා. මේ වීඩියෝ එක ඔයාලා ආසයිතුනා නම් ලයික් කරන්න, ඒ වගේම කමෙන්ට් එකක් දාන්න, ඒ වගේම channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් next vlog එකකින් හම්බ වෙනකම් ඔබට ජය වේවා.